හයිඩ්‍රේෂන් and weight loss එකට ගැලපෙනම ඩිටොක්ස් වෝටර් එකක් හදාගමුද? කලින් මාව subscribe කරන්න කියලා හැමෝටම ගොඩාක් ආදරෙන් මතක් කරනවා. මේ තියෙන්නේ මම ඊයේ රෑ හදලා තියාගත්ත මගේ ඩිටොක්ස් වෝටර් එක. හැම උදේකම මේක බීලා තමයි මගේ දවස් ඉතුරු වැඩ ටික මම පටන් ගන්නෙ. හොඳ එනර්ජි එකකින් මුළු දවසම වැඩ කරන්න මේ වෝටර් එක අපට ගොඩාක් උදව් වෙනවා. තියෙන්නේ මම ඩිටොක්ස් වෝටර් එක හදන්න ගන්න chia seeds. Salvia hispanica කියන ශාකයේ චූටි බීජ වලට තමයි chia seeds කියලා කියන්නේ. මේක ඔරිජිනලි පැලවෙන්නේ සවුත් ඇමරිකාවල. අද ඕන තරම් මේක ලංකාවේ සුපර් මාකට් වලින් ගන්න පුළුවන්. මම හිතන්නේ ග්‍රෑම් 100ක් රුපියල් 400ක් 500ක් අතර තමයි වෙන්නේ. ගොඩ දෙනෙක් chia seeds උයි කසකසයටයි පටලවාගෙන තියෙනවා. මේ දෙක එකක් නෙමෙයි, මේ දෙක දෙකක්. හරිද? එතකොට අපිට මේ ඩිටොක්ස් වෝටර් එක හදාන්න ඕන වෙන්නේ chia seeds කියන ඇට වර්ගය. මේ වීඩියෝ එක බලන කාටම හරි මේ ඩිටොක්ස් වෝටර් එක හදාගෙන බොන්න බැරි නම් ඔයගොල්ලෝ බොන වතුර එකකට හරි මේ chia seeds වලින් චූටි ප්‍රමාණයක් අරගෙන මික්ස් කරලා පැය භාගයක් විතර තියෙන ඇරලා දවසම බොන්න. ඔයගොල්ලන්ට මාරම හොඳ රිසල්ට් ගන්න පුළුවන් chia seeds ඇට වලින් විතරක්ම උනත්. මේ ඩිටොක්ස් වෝටර් එක හදාගන්න මෙන්න මේ වගේ බොටල් එකක් හරි ග්ලාස් එකක් හරි අරගන්න. හරිද? ඊට පස්සේ ඒකට මෙන්න මේ වගේ චූටිවට කපාගත්ත දෙහි හරි ලෙමන් හරි කෑලි ටිකක් එකතු කරගන්න. ඔයාලට දෙහි යොෂ වුණත් මේකට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ chia seeds වලින් මේ සැහැඳි දෙකක් එකතු කරගන්න ඕනේ. තියෙන්නේ දෙහි chia seeds උයි දාලා හදාගත්ත බොටල් එක. දැන් අපි මේකට වතුර එකතු කරන්න ඕනේ මේක ෆිල් වෙනකල්. වතුර ෆිල් කරලා ඉවරනාට පස්සේ මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. දැන් මගේ ඩිටොක්ස් වෝටර් එක හදාගෙන ඉවරයි. ඕනම කෙනෙක්ට තේරෙන විදිහට සිම්පල් විදිහට ස්ටෙප් බයි ස්ටෙප් මං කියලා දුන්නා. ඉතින් මේක රෑ එළි වෙනකල් සෝක් වෙන්න තියලා තමයි අපි උදේට බොන්න ඕනේ. ඉතින් මාත් එක්කම හැදුවා නම් අද රෑ එළි වෙනකල් මේක තියලා හෙට උදේට තමයි බොන්න ඕනේ. හරිද? Hi, good morning. මෙන්න මම රෑ හදලා තියාගත්ත මගේ ඩිටොක්ස් වෝටර් එක. උදේ වෙනකොට හරිම ලස්සනට තියෙනවා. ඉතින් ඔක්කොම ටික බීගෙන යන්න හිතෙනවා. මේක හිස් බඩට තමයි බොන්න ඕනේ. අපි තේ එකක්වත් බොන්න කලින් නැගිටපු ගමන් වොෂ් එකක් දාලා මේකෙන් ග්ලාස් එකක් අරගෙන බොන්න ඕනේ.
මේක බොන ගමන් මම ඔයාලට කියන්නම් මේකෙන් අපිට තියෙන බෙනිෆිට්ස් මොනවාද කියලා. වෙනම දේ. chia seeds වල ෆයිබර් අන්තර්ගත වෙනවා. ඉතින් මේ නිසා අපේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය වේගවත් වෙනවා. එතකොට weight loss කරගන්න ආස කෙනෙකුට, කෙට්ටු වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙකුට මේක එකපාරම රිසල්ට් එකක් නොලැබුණත් සාමාන්‍යයෙන් සතියක් දෙකක් එක දිගට යූස් කරගෙන යනකොට අනිවාර්යයෙන්ම පැහැදිලි වෙනසක් අපේ බොඩි එකේ දැක ගන්න පුළුවන්. ළඟ එක ලෙමන් වල එහෙමත් නැත්නම් දෙහි වල විටමින් C ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් විටමින් C වලින් අපේ ස්කින් එක අනිවාර්යයෙන්ම ග්ලෝ වෙනවා. ලස්සන පැහැපත් ස්කින් එකක්, ඩල්නස් එක අඩු වෙලා, ඩ්‍රයි ගතිය අඩු වෙලා හොඳ හයිඩ්‍රේෂන් එකක් තියෙන ස්කින් එකක් ලබා ගන්න මේ ඩ්‍රින්ක් එක අපිට ගොඩාක් වැදගත් වෙනවා. තව chia seeds කියන්නේ හොඳ ඇන්ටිඔක්සිඩන්ට් එකක්. මේකෙන් අපේ ස්කින් එකේ, අතකොට බොඩි එකේ ඒජින් ප්‍රතිරෝධය වැඩි කරගන්න පුළුවන්. තව chia seeds වල omega 3 ඉන්ක්ලූඩ් වෙනවා. මේ නිසා හෘද රෝගවලට, සන්ධි වේදනාවලට, ආතරයිටිස් වලට වගේ ඒ ප්‍රශ්න වලටත් මේක ගොඩාක් හොඳයි. විශේෂයෙන්ම ඔයාලගේ අම්මලාට තාත්තලාට මේ වීඩියෝ එක බලන්නේ ඔයාගේ අම්මලා තාත්තලා වයසයි නම් ඒගොල්ලන්ටත් ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් එයාලටත් මේක උදේට බොන්න දෙන්න. අනිවාර්යයෙන්ම එයාලගේ හෙල්දි එකටත් මේක ගොඩාක් හොඳ නැචරල් ඩ්‍රින්ක් එකක්. ඕවරෝල් ගත්තහම chia seeds and lemon detox ටික කියන්නේ හෙල්දි ස්කින් එකකට සහ බොඩි එකකට ගොඩාක් වැදගත් වෙන ඩ්‍රින්ක් එකක්. මේ වෙනකොට පාවිච්චි කරලා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක නොකර. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. අදට ගිහිල්ලා එන්නම්. බයි බයි. පරිස්සමෙන් ඉන්න.